අපි කමලාවති නන්දලයි හරියාලු. නිවාඩු දවස්වල අම්මා වෙලඳාම යනකොට මමත් ඒකලා කමලාවති නන්දලයි ගෙදරට ගියා. ඒ පවුලේ ඉන්නේ සේරම පිරිමි ළමයි. ඒ නිසා කවුරුත් මට හරි ආදරේ. වැඩියත්ම නිමල්. අපි පන්සල් ගියෙමි. මම ශිෂ්‍යත්වයක් දිනාගෙන නගරයේ මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුල් වුණා. මුළු ජීවිතේටම. මම මගේ සහෝදරියෙකුට වගේ වට ආදරෙයි. මම හොඳ නෑ කුසුම්. අපෝයි කවුද දන්නේ නෑ භයානක. අපි දන්න ඕගොල්ලන්ගේ හැටි. අත්දැකීමෙන්ද දන්නේ? වල් කතා කියන්න එපා. මහා නරකයි. කුසුම් බය වුණාද? මට ලුකයිගේ මුණ දිහා බලන්නත් බයයි වගේ. මොකක්ද අමුත්තක් තියෙනවා. දැන් කුසුම් හරි ලස්සනයි. මම දන්නවා අපේ අම්මා අප වෙනුවෙන් විඳින දුක. මොකද අපිට පොල් වලින් රබර් වලින් සල්ලි එනවා. Taman කැමති පවුලක් කැමති විදියට උපදින්න නිදහසක් නැහැ.